පින්වත්නි බණ ටිකක් අහමු. දැන් බණ අහන වෙලාව. අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව මජ්ක්‍ධිම නිකායේ ශුන්්‍යත වර්ගයට අයිති සූත්‍රයක්. සූත්‍රයේ නම දන්ත භූමි සූත්‍රය. දන්ත කියලා කියන්නේ දාන්තයි කියන එක. දමනය වෙලා. ඡණ්ඩ නැහැ, පරුෂ නැහැ, රෞද්‍ර නැහැ. බොහොම සෞම්‍යයි. භූමිය කියලා කියන්නේ ස්ථානයේ පොළව කියන අදහසින්. එහෙනම් දන්ත භූමි කියන්නේ සැනසුණු තැනක් ගැන දේශනා කරපු සූත්‍රය. මේ සූත්‍රය ඇත්තටම තථාගත දේශනා අතර බොහොම වටින සහ අපූර්ව සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ ලෝකය ගැන මනාව විවරණය කරපු සූත්‍රයක්. පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනේ වැඩ ඉන්න කාලේ. වේලු කියලා කිව්වේ උණ ගස් වලට. උණ ගස් වලින් වට වෙච්ච ලෙහෙන්නු ගොඩාක් හිටපු කලන්දක නිවාප නම් ගත්ත වේළුවනාරාම විහාරයේ වැඩ ඉඳිද්දී ඒ විහාරයට ආසන්නව තිබ්බ වනාන්තරයක අචිරවත කියලා ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේ සාමණේර ස්වාමීන් වහන්සේ වැඩ හිටියේ ආරණ්‍යක කැලේක පුංචි කුටියක. ඉතින් මේ අචිරවත ස්වාමීන් වහන්සේ විවේකීව වැඩ ඉන්න කුටිය ළඟින් දවසක් වනාන්තරයේ සක්මන් කරන ජයසේන කියන රාජකුමාරයා. ජයසේන රාජකුමාරයා ඇවිදගෙන යද්දී දිවා විහරණය කරන අචිරවත ස්වාමීන් වහන්සේ දැකලා උන්වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා සතුටු සාමිච්ච කතා කරලා පැත්තකින් ඉඳගෙන ඇහුවා ප්‍රශ්නයක්. මොකක්ද ඇහුවේ? ස්වාමීනි මේ ශාසනයේ කැප වෙලා වීරයෙන් යුක්තව වැඩ කරලා සිහියෙන් ඉන්න කෙනාට චිත්ත ඒකාග්‍රතාවයක් ලැබෙනවා කියන්නේ ඇත්තද? මොකක්ද අහපු ප්‍රශ්නේ? කැප වෙලා ඒ කියන්නේ අප්‍රමාදීව උවමනාවෙන් යුක්තව වීරය වඩනවා කියන ආතාපී කියන්නේ කෙලස් තවන වීරයෙන් යුක්තව ඉන්න සිහි කල්පනාව පවත්වාගෙන ඉන්න හාමුදුරු කෙනෙක්ට චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා කියන එක ඇත්තද? අචිරවත හාමුදුරුවෝ කිව්වා ඔව් ජයසේන රාජකුමාරයෝ ඒක ඇත්තක්. ඇත්තක් නම් මට ඒක කියලා දෙන්න කිව්වා. මේ හාමුදුරුවෝ සාමණේර හාමුදුරුවෝ කෙනෙක් කියලා මං කිව්වනේ. ඉතින් වැඩි බණ භාවනා ගැන දන්නේ නැහැ. අනිත් පැත්තට පින්වත්නි හැමෝටම බණ කියන්නත් බෑ. විස්තර කිරීමේ හැකියාව තියෙන්නේ බොහොම කලාතුරකින් කෙනෙක්ට. ඉතින් මේ අචිරවත හාමුදුරුවෝ කිව්වා මම ඒ ගැන දන්නේ බොහොම ටිකයි. වැඩි දන්නේ නැහැ. මම ඒ දේ ඔබතුමාට කියන්න ගියොත් ඔබතුමාට තේරෙන එකකුත් නැහැ. අනිත් එක මට එකෙන් වෙන්නේ මහන්සියක් දැනෙන එක විතරයි කිව්වා. ඒ නිසා ඒක අතහැරලා දාන්න කිව්වා. ජයසේන රාජකුමාරයා කිව්වා නෑ ඉතින් දන්න විදිහට කියන්නකෝ. දන්න විදිහට කියන එකත් වටිනවනේ. අචිරවත ස්වාමීන් වහන්සේ කෝ හොඳයි දන්න විදිහට කියන්නම්. තේරුණොත් තේරුම් ගන්න, තේරුනේ නැත්තම් අතහැරලා දාන්න. එතනින් එහාට ඒක කරපින්නගෙන යන්න එපා. තේරුනේ නැත්තම් අතහැරලා දාන්න. ජයසේන කිව්වා හොඳයි එහෙනම් මම තේරුණොත් තේරුම් ගන්නම්. නැත්තම් අතහැරලා දාන්නම්. එතනින් එහාට යන්නේ නෑ කියලා. හැබැයි ඔය මිනිස්සු කියන ඒවා වෙන්නේ නෑ. නේද? එපාර හාමුදුරුවෝ ඉතින් Tamanට පුළුවන් විදියට කිව්වා. ජයසේන අන්තිමට නැගිටලා මොකද කිව්වේ? අනේ හාමුදුරුවනේ කැප වෙලා වීරියෙන් යුක්තව කෙලස් තවන වීරියෙන් ඉඳලා සිහි කල්පනාවෙන් ඉන්න හාමුදුරුවන්ට චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවද කියලා මං ඇහුවා. ඔබ වහන්සේ විස්තර කළා. ඔය විස්තරයට අනුව නම් මට නම් තේරෙන්නේ එහෙම එකක් ගන්න බෑ කියලා මේ හාමුදුරන්ට දොස් කියලා ගියා. දැන් හිතන්නකො අර හාමුදුරන්ට කොච්චර දුකක් ඇති වෙන්නේ නැද්ද කියලා. උන්වහන්සේ කියලාමනේ කිව්වේ මට බෑ ඕක. පින්වත්නි අපි දන්නේ නැහැ කියන එක දන්න එකත් ලොකු ජයග්‍රහණයක්. සමහර ඉන්නවා දන්නේ නැති වුණත් දන්නවා වගේ රඟපානවා. ඉතින් මේ ජයසේන කුමාරයා එතනින් ගිය ගමන් අචිරවත හාමුදුරුවන්ට පොඩි සිත් වේදනාවක් ඇති වුණා. මොකද උනේ? උන්වහන්සේ අනිත් පැත්තට ආව ලෝතුරා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ඇවිල්ලා වේළුවනාරාමේදී තථාගතයන් වහන්සේට වන්දනා කළා කියනවා බුදුහාමුදුරනේ අද මේ ජයසේන රාජකුමාරයාව මගේ ළඟට එයා මගෙන් ඇහුව ප්‍රශ්නයක්. අහුව ප්‍රශ්නේ තමයි කැපවීමෙන් අප්‍රමාදීව
සිහි කල්පනාව ඇතිව කෙලෙස් තවන වීරෙන් ඉන්න හාමුදුරු කෙනෙක්ට චිත්ත ඒකාග්‍රතාවයක් ලැබෙනවා කියන්නේ ඇත්තද? ඒකට මම දීපු උත්තරේ සෑහීමකටපත් උනේ නැහැ. ජයසේන මට බැනලා ගියා. බුදුරජාණන් වහන්සේ බලන්නකො මොන්න තරම් ශ්‍රේෂ්ඨද කියලා. එපාර මේ හාමුදුරන්ට බැන්නේ නැහැ. මේ හාමුදුරන්ට මොකවත් කියන්නේ නැතුව කිව්වා අචිරවත හොඳට මතක තියාගන්න. යම් ධර්මයක් ගිහිගෙන් ඉවත් වෙලා ගිහිල්ලා අවබෝධ කරගන්න ඕනේද? යම් ධර්මයක් නිවීමෙන් සැනසීමෙන් තේරුම් ගන්න ඕනේද? යම් ධර්මයක් කාමයන්ගෙන් ඈත් වෙලාම සාක්ෂාත් කරන්න ඕනේද? කොහොමද මේ ගිහිගේ ඉන්න මිනිහෙක් එකපාරට තේරුම් ගන්නෙ? හාමුදුරු කෙනෙක් මහාන වෙලා මෙයා ඇහුවේ එහෙමනේ හාමුදුරු කෙනෙක් විවේකීව ඉඳගෙන අප්‍රමාදීව කෙලස් තවන වීර්යයෙන් සිහි කල්පනාවෙන් හිටියොත් චිත්ත ඒකාග්‍රතාවයක් ලැබෙනවාද? බුදුහාමුදුරුවෝ කියන එහෙම බරපතල දෙයක් මේ කාමයේ පරිහරණය කරන ගිහියෙක්ට එකපාරට තේරුම් ගන්නෙ කොහොමද? එහෙම තේරුම් ගන්නවා කියලා කවුරු හරි කියනවා නම් ඒක අචිරවත කවදාවත් ලෝකෙ වෙන දෙයක් නෙමෙයි. අතෑරලා ඒ මාර්ගයේ වඩලා සිහි කල්පනාව දියුණු කරලා කෙලස් තවන වීර්යයෙන් ඉඳලා එහෙම ඉන්න කෙනෙක්ටම සාක්ෂාත් වෙන අවබෝධ වෙන දෙයක් නිසා මේ කාමක සැප සම්පත් පරිහරණය කරන පංචකාම සම්පත්තිය පිනවන මිනිහෙට හිතන්නවත් බෑ කිව්වා. ඒ විදිහේ කතාවක් කියපු බුදුහාමුදුරු උපමාවක් කිව්වා. දවල්ට දන්නවනේ බුදුහාමුදුරු උපමා කියන්න හරි දක්ෂයි. උන්වහන්සේ ඇහුවා අචිරවත හොඳ හීල ගොන්නු දෙන්නෙක් ඉන්නවා. ගොන්නු නැත්තම් හිතන්න අචිරවත ඇත්තු දෙන්නෙක් කියලා. හොඳ හීලයි. ඒ වගේම ඉන්නවා හීල නැති ගොන්නු දෙන්නෙක් හරි ඇත්තු දෙන්නෙක් හරි. දැන් මට කියන්නකො බලන්න හීල එකාද හොඳට හැසිරෙලා දාන්ත භූමියට යන්නේ හීල නැති එකාද? ස්වාමීනි හීල නැති එකව කොහෙවත් ගෙනියන්න බෑ. ඒක අරමුණට ඉලක්කයට යන්නේ නෑ. එහෙම පයින්නවා මෙහෙම පයින්නවා පිටේ ඉන්න මිනිහව හලනවා එහාට දුවනවා මෙහාට දුවනවා. හැබැයි හීල කෙනාව අරමුණට ගෙනියන්න ලේසි. බුදුහාමුදුර ඒකනේ පින්වත්නි ගිහියාව මොනරට සමාන කරලා පැවිද්දව හංසයට සමාන කළේ. ඇයි ඒ? මොනරට පිහාටු ගොඩයි පාට තියෙනවා පොටක් දිගයි කකුල් දෙකක් දිගයි අත්තටුත් විශාලයි මොනර ලස්සනයි. ඉතින් මොනරා කරන්නේ අරමුණට පියාඹන්නේ නැහැ. කොහේ හරි ටිකක් බහිනවා සෙබඩක් දෙන්නෙක් ඉන්නවා නම් කැරකෙනවා පිල් ටික විදහනවා නටනවා. සමහර වෙලාවට ඉස්සරහා පැත්තෙන් බොහොම ලස්සනට තිබ්බට පිටිපස්සෙන් කැතයි. මොනර හරි ප්‍රමාද සතේ. හංසය එහෙම නැහැ. හොටත් හරි චූටි ඇස් දෙකක් චූටි ඇඟේ තියෙන එක පාටයි තටු දෙකක් පුංචි කකුල් දෙකක් පුංචි වැඩි වැඩ නැහැ. එනිසා යාට නට දඟල නැටුම් පෙන්වන්න ඕනේ. එයා යනවා දාන්ත භූමියට හරි ඉක්මනට. බුදුහාමුදුර ඕකම ඇහුවා හීලාස්යෝ දෙන්නද යන්නේ එහෙම නැත්නම් කුලප්පු වෙච්ච දෙන්නද යන්නේ? හීලැත්තු දෙන්නද යන්නේ කුලප්පු වෙච්ච දෙන්නද යන්නේ? ඒ පාරකෝ ස්වාමීනි අදාන්ත කෙනෙක් නම් යන පාටක් පේන්නත් නෑ දාන්ත කෙනාමයි යන්නේ. බුදුරජාණන් වහන්සේ ඊළඟට දෙවනි උපමාව අහනවා. යාළුවෝ දෙන්නෙක් යනවා කන්දක් තියෙන තැනකට. කන්ද කොච්චර විශාලද කියනවනම් එහා පැත්තේ තියෙන මොකවත් පේන්නේ නෑ. එක යාළුවෙක් බිම ඉඳිද්දී අනිත් යාළුවා කන්ද මුදුනට නැගලා කියනවා අපේ හරි ලස්සනයි පොකුණු තියෙනවා දියඇලි තියෙනවා ගෙවල් තියෙනවා හරිම ලස්සනයි. පල්ලෙන් ඉන්න මිනිහා මොකද්ද කියන්නේ? බෝරු කියනවා උඹ. ඔය මොකවත් නෑ මාව රවට්ටන්න කියන්නේ. ඒ පාර උඩ ඉන්න මිනිහා බහිනවලු. මේ බලන්න බුදුහාඳුනගේ සූත්‍රවල ලස්සන. බැහැලා අතින් අල්ලගෙන ඇදගෙන උඩට ගිහිල්ලා පෙන්නලු. හා උඹට පේනවද? අපේ පේනවා දියඇලි තියෙනවා පොකුණු තියෙනවා නේද? උඩට ගියාම පේනවා. බුදුහාඳුරු කියනවා අර කන්දෙන් වැහිලා තියෙනකන් ඇත්ත පේන්නේ නෑනේ. ඒ වගේ තමයි අවිද්‍යාවෙන් වැහිලා ඉන්නකන් මිනිස්සුන්ටත් ලෝකේ යථාර්ථය ගැන පෙන්වුවාට වඩා නෑ. සමහරව අහනවා නේද ඔය නිවන කොහෙද තියෙන්නේ? කවුද ඕවා දැක්කේ? බොරු කතා දිව්‍ය ලෝක කොහෙද තියෙන්නේ? හාමුදුරුවෝ මේ මිනිස්සු රවට්ටන්න කියන ඒවා අපාය කොහෙද තියෙන්නේ? අපිව බය කරන්නයි ඕවා එහෙම කියනවානේ. ඇයි ඒ? අවිද්‍යාව කියන කන්දෙන් වැහිලා තියෙනකම් පින්වත්නි මිනිස්සුන්ට කවදාවත් ඇත්ත තේරුම් ගන්න බෑ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන එතෙන්ටම ගියාට පස්සේ තමයි යම් කිසි කෙනෙක්ට තේරුම් යන්නේ. මහන ඔය ජයසේන කුමාරයා හරියට අර කන්ද පල්ලෙහා හිටපු මිනිස්සයා වගේ. එයා අවිද්‍යා කන්දෙන් වැහිලා තියෙන යථාර්ථය දකින්නේ නැහැ. ඒ නිසා එයාට ඒක තේරුම් ගන්න බෑ. මේ හාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරනේ මට ඔය ටික කලින් අහන්න ලැබුණා නම් මං ඔය මිනිහට ඔය උදාහරණ දෙකම කියනවා කිව්වා. ඒ පාර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අචිරවත යම් හේයකින් ඔය දෙක කියන්න පුළුවන් වුණා නම් ජයසේන කුමාරයා බැන බැන යන්නේ නැහැ. අපිට හැකියාව තියෙන්න ඕනේ පින්වත්නි සමහර වෙලාවට එන මිනිස්යාව අපේ ප්‍රඥාවේ බලයෙන් නවත්තන්න. දැන් බුදුහාමුදුරුවෝ එහෙම අවස්ථා ගොඩක ක්‍රියා කරපු ආකාරය අපිට බණපතේ තියෙනවා. දැන් ඔයත් අන්න මතක ඇතිනේ අර බාහිය කියන කොල්ලා. ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් කිව්වේ ඇහුවේ මොකද්ද? එයා එකපාරට කිව්වා මට නිවන් දකින්න සුසු බණ ටිකක් කියන්න. මම මේ දුර ඉඳන් ආවේ. බුදුහාමුදුරුවෝ සත පහකට ගණන් ගත්තේ නැහැ. උන්වහන්සේ මොකද්ද කිව්වේ? දැන් බණ කියන වෙලාව නෙමෙයි බාහිය පිණ්ඩපාත යන වෙලාව පැත්තකට වෙන්න කිව්වා. ඒ පාර කිව්වා අනේ බුදුහාමුදුරනේ මං දුර ඉඳන් ආවේ. මට බණ ටිකක් කියන්නකෝ. දැන් මං එකපාරක් කිව්වනේ. පිණ්ඩපාත යන වෙලාව බණ කියන වෙලාව නෙමෙයි පැත්තකට වෙන්න. ඒ පාර අර මාන්නේ කියන එක බිඳුවට වැටුණා. බාහිය මොකද්ද කිව්වේ? ඔබ වහන්සේ දානේ වලදලා ආයි එයිද දන්නේ නැහැ. ඔබ වහන්සේ එනකම් මගේ ජීවිතේ රැකෙයිද දන්නේ නැහැ. මරණය කියන්නේ කොයි වෙලාවෙද කියලා දන්නේ නැහැ. මම මෙච්චර දුර ඉඳන් ආවේ බණපදයක් අහන්න. ගොඩක් එපා ටිකක් කියන්නකෝ. අන්න බුදුහාඳුර එතකොට තමයි කිව්වේ එහෙනම් මෙහෙම හික්මෙන්න ඕනේ. දිත්තේ දිත්තමන්තම් භවිස්සති. සුතේ සුතමන්තම් භවිස්සති. මුතේ මුතමන්තම් භවිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාණමත්තම් භවිස්සති. ඔය ගාතාව මෙනෙහි කරලා තමයි බාහිය දාරුචීරේ රහතන් වහන්සේ නමක් බවට පත් වුනේ. හැබැයි ඔය සූත්‍ර කියවද්දී අපිටත් හිතෙනවා නේද මහා කරුණික වෙච්ච බුදුහාඳුර ඇයි මේ මිනිස්සයව තුන් පාරක් ප්‍රතික්ෂේප කළේ කියලා. ප්‍රතික්ෂේප කරේ අර මාන්නේ තිබ්බනම් ධර්මය අල්ලගන්න බෑ. මාන්නේ නැති කරන්නයි බුදුරජාණන් වහන්සේට ඕන වුනේ. ඒ නිසා පින්වත්නි මේ අචිරවත ස්වාමීන් වහන්සේට කියන අචිරවත අර මිනිස්සයාට කෙලින්ම ලොකු ලොකු බණ කියන්න කලින් ඔබ මේ මිනිස්සයා ගත කරන ජීවිතය ගැන තේරුම් අරගෙන ওই උදාහරණ දෙක කිව්වනම් ජයසේන තරහ වෙලා යන්නේ නෑ. පේනව නේද අපේ sannivedanaye දුර්වලතාව බුදුහාමුදුර කොච්චර අඳුරගෙන තියනවද කියලා. අද ගොඩාක් දායකත්ව පන්සල් එක්ක තරහ වෙන්නේ ධර්මයේ තියෙන ගැටලු නිසා නෙමෙයිනේ. ස්වාමීන් වහන්සේලාගේ එක්ක කතා කරන විදිහේ තියෙන ප්‍රශ්න නිසා. එක්ක දායකයෝ එක්ක ගනුදෙනු කරන විදිහේ තියෙන ප්‍රශ්න නිසා. අපේ දායකයෝ කියනවා සමහර පන්සල් වලට යන්නේ නැත්තේ අනේ හාමුදුරු hina වෙන්නේ නැහැනේ. ඒ හාමුදුරු කතා කරන්න දන්නේ නැහැනේ. ඒ හාමුදුරු ගියොත් මොනවා හරි ඉල්ලනවනේ මේ බුදුහාමුදුරු එපා කියපු ඒවා. බුදුහාමුදුරන්ගේ දේශනාව තමයි මහණෙනි පුබ්බහාසී වෙන්න ඕනේ. බුදුහාමුදුරු පුබ්බහාසී ඒ කියන්නේ කවුරු හරි ඉස්සරහට ආවොත් ඉස්සෙල්ලා hina වෙන්නේ බුදුහාමුදුරුවෝ. ඔයත් එහෙම hina වෙන්නේ නැහැ නේද? ඔයත් පාරට බහලා කල්පනා කරන මාත් එක්ක hina වෙනුන් එක විතරයි මං hina වෙන්නේ. එහෙම නැත්නම් hina නැහැ. නිකන් අපි මොකටද බලෙන් hina වෙන්න යන්නේ? එහෙම හිතනවා. සමහරු පුබ්බභාසී නෑ. මොකද්ද පුබ්බභාසී කියන්නේ? ඉස්සෙල්ලා කතා කරන්නේ නෑ. ඒගොල්ලෝ කතා කරොත් මං කතා කරනවා. බුදුහාමුදුරුවෝ එහෙම නෑ. බුදුහාමුදුරුවෝ තමයි ඉස්සෙල්ලාම කතා කරේ. කවුරු හරි මිනිස්සෙක් ළඟට එද්දි හා එන්න ඉඳ ගන්න. බත් කාලාද ඉන්නේ? කුස පෙරිලාද? ආපු පාරේ කරදර වුණාද? සුවෙන් ඉන්නවද? හොඳයි එහෙනම් බණ ටිකක් අහමු. බුදුහාමුදුරුවෝ තමයි පටන් ගත්තේ. ඕව අද අපි ළඟ නෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන අචිරවත අර මිනිස්සයාට ওই පුංචි උපමා දෙක කිව්වනම් ඒ මිනිස්සයා ඔයිට වැඩිය කන්ට්‍රෝල් වෙලා යන්නේ. පාලනය වෙනවා. එතනින් නැවතෙන්නේ නැතුව මේ දන්ත භූමි සූත්‍රයේ වටිනාම උදාහරණේ බුදුහාමුදුරුවෝ කියනවා. මහණෙනි රජුරවන්ට හිතෙනවා තවත් හොඳ රාජකීය ඇතෙක් මංගල ඇතෙක් හොයාගන්න. රජුරෝ නාගවණිකෙක්ට ඒ කියන්නේ ඇද්දුවෙට කතා කරලා කියනවා යන්න කැලේට හොඳ ඇතෙක් අල්ලගන්න. නිකන් නෙමෙයි රජුරෝ ගාව දැනට ඉන්න ඇතාව සරසලා කියනවා මේ ඇතාගේ ප්‍රයෝජන ගත්තොත් කැලේ ඉන්න හොඳ ඇතෙක් අල්ලන්න පුළුවන්. ඉස්සරෝ ඇත්තෝ අහලා ඇතිනේ ඇත්තෝ අල්ලන්නේ එහෙමයි. තව අපේ හීල ඇත්තු ගෙනහිල්ලා තමයි කැලේ ඉන්න වල් ඇත්තු ඇල්ලුවේ. එතකොට කියනවා අරන් ගිහිල්ලා අල්ලන්න.
බුදුරජාණන් වහන්සේ කියනවා නාගවණිකයා මොකද කරන්නේ? කැලේට ගිහිල්ලා හොඳ ඇතෙක් බලලා කොහොම හරි දම්වැල් දාලා හිර කරලා රජුරුවන්ගේ ඇතාගේ බෙල්ලේ ගැට ගහලා කඹයකින් ඇදගෙන එනවා කැලෙන් එළියට ගන්නවා. දැන් කැලේ හීජා කරන්න නම් වල්ලලියේ එයා ඉස්සෙල්ලා කරන්න ඕනේ මොකද්ද? කැලෙන් එළියට ගන්න ඕනේ. කැලෙන් එළියට ගන්නේ නැතුව පින්වත්නි අර වල් ගති අතාරින්න බෑ. දැන් කැලේ ඉන්න කෙනාට තියෙන්නේ කැලෑ ගතිනේ. කැලේ ඉන්න කෙනාට තියෙන්නේ කැලෑ අදහස්නේ. කැලේ ඉන්න කෙනාට තියෙන්නේ කැලෑ සිතුවිලිනේ. ওই ටික නැති කරන්න ඕනේ. දැන් පෞද්ගලික කාලේ මං අහගෙන හිටියේ අපේ පාර්ලිමේන්තුවේ සම්මත කරා වල්ලලි කියන්න බෑ. වනාලි කියන්න කිව්වා. කැලේ ඉන්න. මේ වල් කියන වචනේ නරක එකක් නෙමෙයි. කැලෑ අදහස්. මේ වල් අදහස් වලට බුදුහාඳුරු කිව්වේ තිරිසන් ගති, කැලෑ ගති. ඉස්සෙල්ලා ඒව නැති කරන්න නම් කැලේ එළියට ගන්න කිව්වා. එළියට ගත්තාම ඇත්තෙක් කචිරවත මුලින්ම කරන්නේ නාගවණිකයා මොකද්ද? හොඳ කණුවක් ශක්තිමත් කණුවක් බැඳලා ගැට ගහලා මේ කණුවක් බිම හිටෝලා අර කැලෙන් අල්ලන් ආපු ඇතාගේ බෙල්ල ඒ කණුවටම තියලා ගැට ගහනවා. දැන් ඇතාට වැඩි හෙලවෙන්නවත් බෑ. කණ්ඩ දෙන්නේ නැහැ. හීල කරන්නයි මේ යන්නේ. කණ්ඩ දෙන්නේ නැතුව දවසක් දෙකක් තියලා ඊට පස්සේ නාගවණිකයා එහෙම නැත්තම් ඇත්ගොව්වා ටිකක් දුර ඉඳන් ආදරෙන් කතා කරනවලු. මේ ලෝකේ හෘදයාංගම ප්‍රේමණීය කන්න සුඛා කියන වචන තියෙනවා නම් කතා කරනවලු පුතේ කොහොමද? බඩගිනිද? මං කෑම ටිකක් දෙන්නද? ඒ පාර මේ වචන ටික කියද්දි ඇතා වල්ගේ හොලවනවලු. කම්පෙති දෙක ගසනවලු. එහෙම වුණාම නාගවණිකයා හිමීට තනකොළ ටිකකුයි වතුර ටිකකුයි ලං කරනවා. දැන් බලන්නකො මේ සත්තු පුරුදු කරන හැටි. බුදුහාඳුරෝ ඇද්දොව්වෙක් නෙමෙයි. බුදුහාඳුරෝ නාගවණිකයෙක් නෙමෙයි. හැබැයි සර්වඥ ඥානය කියන්නේ ඕකයි. උන්වහන්සේ කියනවා නැතා ටිකක් හීල වුණා. දැන් ඇතාට විශ්වාසයක් තියනවද නැද්ද? තියෙනවා. මේ තමයි මට මේ ලෝකෙන් එකම හිතවත් මිනිහා මට වද දීලා ගගහ ගෙනාවා බඩගින්නේ තිබ්බා. හැබැයි මේ මිනිස්සු මට අනුකම්පා කරන්න ඇත්ගොව්වගේ යතාගේ සම්බන්ධය පටන් ගන්නවා. බුදුහාඳුරු කියන ඊට පස්සේ මේ ඇත්ගොව්වා ඉස්සරහට එන්න කිව්වහම ආරය එනවලු. පිටිපස්සට එන්න කිව්වහම යනවලු. මෙහෙට හැරෙන්න කිව්වහම හැරෙනවලු. පෙරලෙන්න කිව්වහම පෙරලෙනවලු. මේක දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. එහෙම වුණාම ඇත්ගොව්ව පණිවිඩය යවනවලු රජතුමනි දැන් නම් ඇතා හරි. ඇතා ඔන්න ටිකක් පාලනය වෙලා ඉන්නේ අපේ වැඩේ හරි කියලා. බුදුරජාණන් වහන්සේ කියන එතනින් නවතින්නේ නැහැ. එහෙව් ඇතාව එකපාරට ගිහිල්ලා යුද්ධ භූමියකට දැම්මොත් එයාගෙන් ප්‍රයෝජන ගන්න බෑ. එහෙනම් ඊළඟ පියවරට යනවා. මොකද ඊළඟ පියවර? මේ ඇතාව වචනවලට අවනත් වුණාට පස්සේ බලනවා ඇත්තට මෙයා කලබලයක් නැද්ද කියලා. මොකද කරන්නේ? එයාගේ දැන් මුලින් ගැට ගහලා තිබ්බේ බෙල්ල විතරයි. ඊට පස්සේ මේ නාගවණිකයා මොකද කරන්නේ? හොඬෙත් ගැට ගහනවා. ඉස්සරහින් කණුවක් තියලා ගැට ගහනවා. වලිගයක් ගැට ගහනවා. පිටට නගනවා ඇතාගේ බෙල්ලට හෙන්ඩුවක් තෝමරයක් අතට දීලා තව ඇත්ගොව්වේ. කකුල් හතරේ හතර පැත්තට තව ඇත්ගොව්ව හතර දෙනෙක් ළඟ හිට ගන්නවා. ඊළඟට පින්වත්නි වලිගේ පැත්තෙත් එක්කෙනෙක් ඉන්නවා. මේ ප්‍රධාන නාගවණිකයා හොඬවැල ළඟින් හිට ගන්න. දැන් ඇතාට හෙලවෙන්නවත් බෑ. ඇතාට කම්පටක් ගසන්නවත් බෑ. ඔක්කොම කට්ටිය වටේ ඉඳගෙන ඉන්නවා අර තෝමරත් අරගෙන. මොකද ඇද්දෝව කරන්නේ? මේ ඇතාව මෙහෙම හිර කරගෙන ඉන්න ගම මිනිස්සුන්ට කියන වද දෙන්න. දැන් මිනිස්සු ඊතල වලින් අයින්නවා. ඇතාට විවිධ දේවල් වලින් ගහනවා. තියුණු පිහි අරගෙන කපනවා. ගින්දර කෑලි ළඟට විසි කරනවා. ඒ අමතරව වටේම ඉඳන් පංචතූර නාද කරනවා. නලා ගහනවා, බෙර ගහනවා, හප් පිබිනවා. මේ ඔක්කොම වෙද්දී අර ඇතා නාගවණිකයත් එක්ක තියෙන සම්බන්ධය නිසා එයා උපදෙස් දෙනකන් හැරෙන්නේ නැහැ. දඟලන්නේ නැහැ. කම්පට ගහන්නේ නැහැ. අන්න ඇතා දාන්ත භූමියට ආවා. මේ ඇත්ගොව්ව රජුරවන්ට පණිවිඩය යවනලු දැන් ඔන්න මංගල හස්තියෙක් බිහි වුණා. දැන් රාජකීය හස්තියෙක් බිහි වුණා. දැන් මෙයාව යුද්ධයට ගෙනියන්න පුළුවන්. ඇයි එහෙම කළේ? නැත්තම් ඉතින් මේකව සටන් භූමියට ගෙනිච්චොත් අර බෙර සද්ද, කඩු සද්ද ඇහෙද්දි ගින්දර කෑල්ලක් වැටෙද්දි පන කඩාගෙන දුවනවානේ. ඒක නැති කරන්න තමයි මේ ඇතාව මෙහෙම
පුරුදු කරගත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය වගේම තමයි අචිරවත මිනිස්සු. මිනිස්සු මේ කෙලෙස් වනේ අතරමං වෙලා ඉඳිද්දී මිනිස්සුන්ට තියෙන්නේ කැලෑ ගති, කැලෑ අදහස්, කැලෑ සිතුවිලි ඔය ටික නැති කරන්න ඕනේ. ඔය අපි සමහර මිනිස්සු සත්තු වගේ හැසිරෙද්දි කියන්නේ ඉස්සෙල්ලාම මේ මිනිස්යාගේ වලිගය කපලා ගන්න ඕනේ කියලා. අර කැලෑ ගති නැති කරලායි ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තමයි අචිරවත මේ ලෝකේ පහළ වෙච්ච අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අරහන් ගුණයෙන් යුක්තයි, සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තයි, විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් යුක්තයි, සුගත ලෝකවේදු අනුත්තර පුරිස ධම්මසාරති, සත්තා දේව මනුස්සානම් බුද්ධ භගවා කියන ගුණයන්ගෙන් යුක්තයි. දෙවියන් මරුන් බමුන් සහිත මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ඥාණයට සමාන කරන්න පුළුවන් කෙනෙක් නෑ. බලන්නකො පින්වත්නි ඥාණය කොච්චර ශ්‍රේෂ්ඨද. දැන් මේ සූත්‍ර කියවද්දී ඔයයන්ට බුදුහාමුදුරුවෝ ගැන මහ පුදුම ගෞරවයක් ආදරයක් ඇති වෙන්න ඕනේ. අලුත් සූත්‍රයක් කියවද්දී මම කල්පනා කරනවා සමහර වෙලාවට අනේ මගේ බුදුහාමුදුරුවෝ දන්නේ නැති දෙයක් නෑනේ මේ ලෝකේ. කොච්චර ශ්‍රේෂ්ඨද. ලෝකේ බොහෝ ආගමික 나යකයෝ මැවීම් වාදය ගැන විතරක් කියද්දී මැව්වා කියද්දී මේ ලෝක ඥාන සම්භාරයක් නේ බුදුහාමුදුරුවෝ. අපි හිතන්නේ නැති දේවල් නේ මේ බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. මේ ධර්මයේ ආශ්චර්යමත් කිව්වේ ඒකයි. අහන්න අපිට මහ පුදුම ආසාවක් ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ යංච භික්ඛවේ රත්තින් අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධති. මහණෙනි යම් රාත්‍රියක මම අනුත්තර සම්මා සම්බෝධියට පත් වුණාද, බුදු වුණාද? ඒ බුද්ධ ගයාවේදී වෙසක් පොය දවසක උන්වහන්සේ බුදු වුණා. ඒක බුදුහාමුදුරුවෝ විස්තර කරේ එහෙම යම් රාත්‍රියක බුදු වුණාද. යංච භික්ඛවේ රත්තින් අනුපාදිශේෂාය පරිනිබ්බාන ධාතය පරිනිබ්බායති. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ පිරිණිවුණාද යම් ඒ තස්මින් අන්තරේ ඒ දෙක අතර අවුරුදු 45ක් නේ. බුදු වුණේ අවුරුදු 35ේදී, පිරිනමන පෑවේ 80ේදී. ඒ දෙක අතර අවුරුදු 45ක් ලෝක සත්‍යයට බණ කිව්වා. බුදුහාමුදුරුවෝ කියන මේ 45ේදී භාසති ලපති නිද්දිසති. යම් දෙයක් කිව්වද, නිර්දේශ කරාද, පැනෙව්වද සබ්බං තං තතේව හෝති නොවඤ්ඤත. සියල්ල එහෙමමයි, වෙනසක් නැහැ. අද අවුරුදු 2500ක් ගිහිල්ලා එක බුද්ධ වචනයක්වත් වෙනස් වෙන්නේ නැහැ. තව 2500ක් ගියා එක බුද්ධ වචනයක්වත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි තාක්ෂණයේ දියුණු වෙද්දී, විද්‍යාව දියුණු වෙද්දී, ලෝකයේ දියුණු වෙද්දී පින්වත්නි මේ ලෝකේ සෑම ආගමකම තියෙන කරුණු වෙනස් වුණා. තථාගතයන් වහන්සේගේ ධර්මයේ එක කෙස් ගහක තරම්වත් වෙනසක් සිද්ධ වුණේ නැහැ. ඒක තමයි විශිෂ්ටත්වය. එහෙනම් බුදුවරයෙක් ලෝකේ පහළ වෙලා මේ තුන් ලෝකයටම විශිෂ්ට ඥානයෙන් ධම් දේශනා කරනවා. ඊළඟට ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං මුල මැද අග පැහැදිලි ලෙස බණ කියනවා. ඊළඟට මේ ධර්මයේ කොහෙන් ගත්තත් අඩුවක් නැහැ. කේවල පරිපූර්ණං පරිසුද්ධං හැම අතින්ම පිරිසුදු ධර්මයක්. බ්‍රහ්මචර්යාවට පත් වෙන ධර්මයක් දේශනා කරනවා. මේ ධර්මයේ දේශනා කරද්දී යම්කිසි කුලපුත්‍රයෙක්ට හිතෙනවා අනේ මේ බුදුරජාණන් වහන්සේ කොච්චර ශ්‍රේෂ්ඨද, මේ ධර්මයේ කොච්චර ආශ්චර්යමත්ද, බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක සංඝයා මොන්නතරම් ශ්‍රේෂ්ඨද. එනිසා තුනුරුවන් කෙරෙහි මහ පුදුම ගෞරවයක් ඇති කර ගන්න ඕනේ. මට තියෙන එකම සැනසීම මේ තුනුරුවන්. එනිසා ඒ කෙනා උතුම් ශ්‍රද්ධාවක් ඇති කර ගන්නවා. සෝත්තං ධම්මං සුත්වා තථාගතේ සද්ධං පටිලබති. එයා ශ්‍රද්ධාව ඇති කර ගන්නවා. ශ්‍රද්ධාව ලැබුණට පස්සේ එයා මෙන්න මෙහෙම හිතනවලු. මත් සූත්‍රෙම කොටස කියන්නේ. සම්බාදෝ ගරාවාසෝ රාජාපතෝ අභාකාසෝ පබ්බච්චා නයිදං සුකරං අගාරං අජ්ජාවසනා ඒකාන්ත පරිපුන්නං ඒකාන්ත පරිසුද්ධං සංකලිකිතං බ්‍රහ්මචරියං චරිතෝ. එයාට හිතනවලු අනේ මේ ගිහිගේ කියන්නේ මොන ගිනි කොටක්ද. අපේ නන්දරත්න හාමුදුරුවෝ මමයි එහෙම හිතපු නිසා තමයි පැවිදි වුනේ. මේ ගේ කියලා කියන්නේ මහා ගරාවාසයක්. ගිනිගත් තැනක් වගේ තැනක්. හැමදාම ප්‍රශ්න.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාග, ద్వේෂ, මෝහ ආදී කෙලෙස් වලට තෝතැන්නා. කොයි වෙලෙත් ගැටලු. ආසාවන් නිසා, කේන්තිය නිසා, මෝඩකම් නිසා හැමදාම දුක් විඳින තැන. පැවිද්ද කියලා කියන්නේ එලිමහන වගේ මහ පුදුම නිදහසක්. තටුබරති කුරුල්ලෙක් වගේ. පාත්‍රයේ සිවුරයි ගත්තාම ඕන තැනක නවතින්න පුළුවන්. ඔයත්තන්ට එහෙම බෑනේ. හෙට කතරගම යනවා, නුවරඑළිය යනවා කිව්වහම ගේක අලුතෙන් පදිංචි වෙන්න යනවා වගේ තමයි බෑග් මලුස් හයන්නේ. උදේට අඳින්නේ මේක, දවල්ට අඳින්නේ මේක, රැයට අඳින්නේ මේක. ඔක්කොම ටික ගොඩ ගහගෙන කෑම බීමක් දාගෙන හට්ටි, මුට්ටි, වලං ඔක්කොම අරගෙන යන දවස් 3-4 කුයාපියාගෙන කන්න එපා. බලන්නකෝ හාමුදුරුවෝ යන ලස්සන. කතරගම යන් කොහොම සිවුර පොරව ගත්තා, පාත්‍රේ කරට දාගත්තා. උදේටයි දවල්ටයි උන්වහන්සේට පින්ඩ පාත ගියහම දාන ටික හොයාගන්න පුළුවන්, කොහෙන් හරි වල දාන්න පුළුවන්. තටුබරති කුරුල්ලෝ. එනිසා බුදුහාමුදුරු දේශනා කරන අචිරවත හොඳට නුවණ තියෙන කෙනෙක්ට හිතෙනවා ශ්‍රද්ධාව ඇති වුනහම පැවිද්ද නම් ආකාශය වගේ. එනිසා මේ ගිනි ගොඩේ ඉඳලා වැඩ නැහැ. එනිසා මමත් පැවිදි වෙන්න ඕනේ. අන්න එයා කෙස් රැවුළු බහලා සිවුරු පොරෝලා ඊ타ත්ම උවමනාවෙන් යුක්තව මේ ශාසනයේ පැවිදි වෙනවා. ඒ පැවිදි වෙච්ච කෙනා නෑපිරිවර ඔක්කොම අත්හැරලා බොහෝම සතුටින් මේ ශාසනයේ පැවිදි වෙනවා. මම ඒකට කියනවා කැලෑවෙන් එළියට ආවා කියලා. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ කෙලෙස් වලින් ආතුර වෙච්ච මිනිස්සු ඉන්නේ කැලේක කියලායි කියන්නේ. ඒකනේ මිනිස්සුන්ට කැලෑ ගති වැඩි. කැලෑ අදහස් වැඩි. කැලෑ සිතුවිලි වැඩි. පිටුතුනේ හරියට ප්‍රශ්න සම්බාධ සහිතයි ගිහිගේ කියලා කියන එක. මහාන වුණා කියන්නේ ඔන්න කැලෑවෙන් එළියට ආවා. දැන් එයා අර මංගල හස්තිය එහෙම නැත්නම් රාජකීය හස්තිය යුද්ධයට යන්න සුදුසු කරා වගේ තමයි වෙන්න හදන්නේ. පළවෙනිම එක තමයි කැලෙන් එළියට එන්න ඕනේ. එළියට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එත්තාවතාකෝ අග්ගිවෙස්සන ආර්ය ශාවකෝ අබ්බෝකාසගතෝ හෝති. දැන් එයා එලිමහනට ඇවිල්ලා සම්බෝධ ටිකක් රහිතව ඉන්නවා. සම්බාධ රහිතව ඉඳිද්දී එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙනෙහි කරනවා. බුදුරජාණන් වහන්සේ ආව හික්මවනවා කොහොමද? දැන් බුදුහාමුදුරුවෝ කියන දේශනා කරනවා කැලෙන් එළියට ආවනම් ඒහි ත්වං බික්කු සීලවා හෝහි. දැන් මහණ ඔබ සිල්වත් වෙන්න. අර බුදුහාමුදුරුවෝගේ මිහිරි වචනේ හරියට නාගවණිකයා අර මිහිරි වචනෙන් කතා කරලා එතාට කතා කරලා හික්මවා ගත්තා වගේ. මං කියවනේ කණුවක කැට ගහලා කියනවා කියලා පුතේ මං ඔයාට හරි ආදරේ. ඒ නිසා ඔයා මං කියන විදිහට හිටියොත් ඔයාට කණ්ඩත් හම්බ බුදුහාමුදුරුවෝත් කියනවා. මහණ දැන් මේ අවකාශය සහිත තැනකට ආවා නම් ඉඩ තියෙන තැනකට ආවා නම් දැන් සිල්වත් වෙන්න. අන්න එතකොට මේ ඡණ්ඩපරස ඇතා අර හික්මුණා වගේ භික්ෂුවත් කල්පනා කරන මම මේ ඇඳුම මාරු කරපු එකක් නෙමෙයිනේ කළේ. අර රේරුකානේ මහානායක හාමුදුරුවෝ කියලා තියෙනවා ඇඟ නෙමෙයි හිතයි මහාන කරන්න ඕනේ කියලා. ඇඟ විතරක් මහාන කරොත් පින්වත්නි වෙනසක් නැහැ. ගිහියෝ වගේම තමයි. සමහරව මම දැක්කා Facebook වලට YouTube වලට කියලා තියෙනවා රැලි වෙනකන් සමාජ ශාලාවල නටලා උදේ ඇවිල්ලා මහාන වුණා කියලා. ඒගොල්ලෝ හිතන් ඉන්නේ මහානකම කියන්නේ මේ ඇඟෙන් විතරක් වෙනස් වෙන එක. ඇඳුමින් විතරක් වෙනස් වෙන එක. එහෙම නෙමෙයි. මහානකම කියන්නේ මේ හිතේ ඇති වෙන මහා විශාල චිත්ත පෙරලියක්. මොන වයසේදී මහාන වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම මහාන වුණාට පස්සේ අර තථාගත වචනේ සිල්වත් වෙන්න කියපු ගමන් මොකද වෙන්නේ? එයා සිල්වත් වෙනවා. එයා කුඩා වරදෙත් බිය දකින්නවා. සමහර වෙලාවට පින්වත්නි ඔයත් දැකලා ඇති. මුළු ජීවිත කාලයම වරද දැකලා ඒ වරදට නිග්‍රහ කර ජීවත් වෙන අය. ඒ විතරක් නෙමේ පුංචිම වරදට හරි බියා. ඒගොල්ලෝ කලේ නෑ වැරදි. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඔයත්න්ට මතක ඇති. ගඟකින් එතර වෙන්න ගිහිල්ලා ඔරුව පොඩ්ඩක් ගැස්සුනහම ළඟ තිබ්බ අත්තක් කැඩලාව අතට. බුදුහාමුදුරුවෝ උපසම්පදා හාමුදුරුවන්ට දේශනා කරලා තියෙනවා ගහක කොළයක්වත් කඩන්න එපා කියලා. එතකොට මේ හාමුදුරුවෝ ඒක ගැන පසුතැවුණා. පසුතැවිල්ල හිතෙන් නවත්ත ගන්න බැරි වුණා. මැරෙන වෙලාවෙත් මතක් වුණේ ඕක. අන්තිමට ඒ ගඟ ළඟම තුඹසක
නාගයෙක් වෙලා ඉපදුනා තිරිසන් භවයේ. බුදුහාඳුර අපිට කිව්වා වැරද්දක් දැක්ක තැන හැදෙන්න. මගේ අතින් මෙච්චර කල් වැරදි වුණා නම් ආයි මම කරන්නේ නැහැ. නේද? ඒක තමයි ආයති සංවරය කියන්නේ. මිනී මරපු 999ක් මරපු අඟුලිමාලටත් අවස්ථාවක් දුන්නේ ඒකනේ. මෙච්චර කල් කරේ මෝඩ වැඩ කියලා තේරුණා නම් බුදුහාඳුර කියන එතන ඉඳන් හැදෙන්න. මනුස්සකමේ අගේ තේරුම් ගත්තා. අම්බපාලි ජීවිත කාලෙම ගණිකාවක්. හැබැයි මැදි වයසට ආවම කිව්වා මං කලේ වැරද්දා ස්වාමීනි මට මහාන වෙන්න බෑ. පුළුවන්. ඇයි තේරුණා කලේ වැරද්දක් කියලා එතන ඉඳන් හැදෙන්නකෝ. අන්න බුදුදහමේ තියෙන වටිනාකම. ආයති සංවරේ. බුදුහාඳුරෝ දේශනා කළේ කවදාවත් පින්වත්නි පසුතැවෙන්න එපා කියලා. ඒක බරපතල පාපයක්. ඇයි පසුතැවෙන්න අපේ හිත කෙලෙස් වලින් යටපත් වෙවි අර කුසල චේතනා ඔක්කොම වහන මොනවා කරත් වැඩක් නැහැ ඔයා අපායේනේ. එහෙම වෙන්න එපා කිව්වා. ඒ නිසා කියන සිල්වත් වෙනවා. සිල්වත් වෙච්ච ඒ භික්ෂුන් වහන්සේ ප්‍රාතිමොක්ඛ සංවර සීලේ බොහෝම ලස්සනට ජීවත් වෙනවා. කුඩා වරදේ බිය දැකලා. දැන් හරියට අර වචන ටික අහලා හික්මිච්ච ඇතා වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒහිත්වම් බික්කු ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති. ඊළඟට ඒ සිල්වත් හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කියනවා දැන් සිල්වත් වෙන අතරම ඉන්ද්‍රිය ටික සංවර කරන්න ඕනේ. ඇහෙන් රූප දැක්කට කමන්නේ නිමිති වශයෙන් ගන්නත් එපා. ඊළඟට කුඩා නිමිති වශයෙන් ගන්නත් එපා. ඊළඟට කියනවා කනෙන් ශබ්ද ඇහුවට කමන්නේ ඔබ නිමිති වශයෙන් අල්ලගන්න යන්න එපා. කනෙන් ඇහෙන දෙයට ශබ්ද වලට ශබ්ද විදියට ඉන්න ඉඩ හරින්න. ඔබ ශබ්ද තුලට යන්නත් එපා. ශබ්ද ඔබ තුලට ගන්නත් එපා. දැන් අපි බණ කී ඉන්න වෙලාවට තුමත් මේ කොහේ හරි ශාලාවකින් වහලකින් වතුර බින්දුව වැටෙනවා ටික් ගගා. හිත එකතෙන් කරපු නැති කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මොන මල කරදරයක්ද? මේක කවුරුවත් නවත්තන්නේ නැත්තේ මොකද මට බණ ටික අහගන්නත් නැහැ. බලන්නකො එයා සද්දේ අල්ලගත්ත විදිය. තව කෙනෙක්ට හිතන්න පුළුවන් ඔය ටිකක් භාවනා කරපු කෙනෙක්ට අනේ හරි ලස්සන සද්දයක්. හිත ඒකාත්මික වෙනවා මේකත් හොඳයි භාවනාවකට. අන්න එයා සද්දේ අල්ලගත්තේ තව විදියකට. ඊළඟට නැටුම් එහෙම උගන්වන ටීචර් කෙනෙක් මෙතන හිටියොත් සංගීතය දන්නක එයාට පුළුවන් මේ ටික් සද්දෙට නැටුමකුත් හදලා සින්දුවකුත් හදලා ඕනනම් ඉදිරිපත් කරන්න. පේනවද එකම සද්දේ තුන් දෙනා අල්ලගත්තේ තුන් විදිහකට. බුදුහාමුදුරුවෝ කියනවා වැරද්ද තියෙන්නේ සද්දේ නෙමෙයි අල්ලගන්න කෙනා තුල. ඔබ ශබ්ද තුලට යන්නත් එපා. ශබ්දවලට ඔබ තුලට එන්න දෙන්නත් එපා. ඒ දෙක අතර තියෙන සිතුවිලි බැම්ම කඩන්න ඒකනේ මේ කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා. දැන් ඇහැට රූප දකිනවා. ওই රූප වලට එක නම් දෙන්නේ කවුද? අපි. සිතුවිලි ගොඩනගන්නේ කවුද? අපි. දැන් බලන්නකො හිටපු ගමන් ඔය පායලා වහින්න ලං වෙද්දි පාට හතක් තියෙන එකක් මොකක් හරි එකක් එනව නේද? මායාවක්. ස්ථීරසාර නැහැ. නිකන් ඇහැට පේන දෘෂ්ටි මායාව. අපි දැක්ක ගමන් කියන දේ දුන්නා. නේද? ඉංග්‍රීසියෙන් රේන්බෝ කියනවා. දෙමළෙන් මොකක් හරි කියනවා ඇතිනේ. ඔන්න අපි නමකුත් දුන්නා. ඊට පස්සේ අපි අඳුර ගන්න යනවා පාට කීයක් තියෙනවද? 7යි. පුංචි කාලේ ඉඳන් උගන්වනවා රන් තැඹිලි කඩන කොල්ල නිල් ඉබ්බේ දකි කියලා ඕක ඔළුවේ තියාගන්න කියනවා පාට 7. නේද? ඊට පස්සේ ළමයින්ට කියන චිත්‍රාන්දින්න දේ දුන්නේ ගැන කවි ලියන්න රචනා ලියන්න. දැන් මොකද උනේ? මේ ලෝකේ ඇත්තටම නැති එක අපි තියනවා කියලා සංකල්පයක් ගොඩ නගා ගත්තා. දැන් දේ දුන්න අපෙන් ගලවන්න පුළුවන්ද? බෑ. ඔබ තුලට ඔබ දේ දුන්න ගත්තා. දේ දුන්න තුලටත් ඔබ ගියා. බුදුහාමුදුරුවෝ කියන්නේ ඕක අනිත් පැත්ත. ඔබ දේ දුන්න තුලට යන්නත් එපා. දේ දුන්න ඔබ තුලට ගන්නත් එපා. නේද? අන්න පේනවාද සිතුවිලි බැම්ම කඩන්න. එතකොට ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි මනසයි මේ ඉන්ද්‍රිය ටික පාලනය කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන භෝජනම්හිච මත්ඤ්ඤෝ ආහාරයේ පමණ දැනගෙන ඉන්න. කෑම ගනිද්දි පින්වත්නි හිතන්නලු මම මේ ආහාර ගන්නේ ජවයේ පිණිසවත් මදේ පිණිසවත් මස් නැති තැන්වල මස් වැඩි කරගන්නවත් ලස්සනට පේන්නවත් නෙමෙයි. මේ සමාදන් වෙච්ච සීලය රැක ගන්න. ජීවිතේ මරණය වෙනකන් පවත්වාගෙන යන්න. මේවට තමයි මම ආහාර ගන්න කියලා හිතන්න. එතකොට අන්න තව ටිකක් ඉස්සරහට යනවා.
ඊළඟට අර භික්ෂුන් වහන්සේට හිතන්නලු ඒහි ත්වං බික්කු ජාගරියන් අනුයුක්තෝ විහෙරති. මන් දැන් නින්දට වැටි වැටි හිටියොත් වඩා නෑ මහණෝනේ හොඳට දාන වන්දලා සැතපෙන්න කියලා හිතුවොත් ඉවරයි. බුදුරජාණන් වහන්සේ කියන මම නිදිවැරීමේ දක්ෂයෙක් වෙන්න ඕනේ. දහවල් කාලයේදී සක්මන් කර කර සමාධි හිත පිහිටුවමින් ඉන්න ඕනේ. රාත්‍රී මුල් කාලෙත් එහෙමයි අග කාලෙත් එහෙමයි. අර මැද සැතපෙන වෙලාවෙදි විතරක් පොඩ්ඩක් සැතපෙන්න ඒකත් සිහිය පිහිටුවාගෙන සිංහසෙයියාවෙන් සැතපෙන්න. නින්ද අඩු කරාම මොකද වෙන්නේ? අපි ළඟ තියෙන නීවරණ ටික යටපත් වෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. නීවරණ ටික අයින් වෙද්දි පැහැදිලි සිත මතුවෙනවා. මේ නීවරණ කියන්නේ පිළිබඳ නිවන වහනවා කියන එකනේ. ඉතින් නිවන වහන ටික අයින් වුණාම දැන් හිත ගොඩාක් ප්‍රබාස්වරයි. ඊළඟට කියනවා ඒහි ත්වම් බික්කු සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ හෝති. දැන් නීවරණත් අයින් වුණාම සිහිය හොඳටම වැඩි දියුණු කරන්න. කොහොමද සිහිය පිටවන්නේ? අභික්ඛන්තේ පටික්ඛන්තේ ඔය ඇත්තෝ ඉස්සරහට යද්දි පිටිපස්සට යද්දි සිහිය පිටවන්න. සමහරුන්ට ඉස්සරහට යද්දි තියෙනවා පිටිපස්සට යද්දි සිහිය නැහැ. ආලෝකිතේ විලෝකිතේ බෙල්ල හරව බලද්දි සිහිය පිටවන්න. අසිතේ පීතේ කායිතේ සායිතේ කද්දි බොද්දි හබල කද්දි රස විඳිද්දි සිහිය පිටවන්න. උච්චාර පස්සාව කම්මේ වැසිකිලි කැසිකිලි කර්ම කරද්දි සිහිය පිටවන්න. අසිතේ මේ සංඝාටි පත්ත චීවර ධාරණේ ඇඳුම් පැළඳුම් අඳිද්දි සිහිය පිටවන්න. බුදුහාමුදුරෝ දේශනා කරන ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නී බා ඇවිදිද්දි හිටගනිද්දි ඉඳගෙන ඉඳිද්දි නිදාගනිද්දි නිදි මරද්දි කතා කරද්දි නිශ්ශබ්ද වෙද්දි සිහිය පිටවන්න. ඊළඟට කියනවා සිහිය පිටුවාට පස්සේ යාට කරන්න පුළුවන් දේ තමයි එයාට දැන් හිතෙන්න ඕනේ මම දැන් හුදකලා වෙන්න ඕනේ ටිකක්. සිහියක් තියෙනවනේ. එතකොට එයා යන්න ඕනේ සේනාසනයකට. හුදකලා තැනකට. ගිහිල්ලා පල්ලංකම් ආභුජිත්වා පළඟක් බැඳගෙන උජුං කායම් පනිදාය මේ කය ඍජුව තියාගෙන සතින් උපට්ඨපෙත්වා සිහිය උපදවාගෙන එයා භාවනාවක් වඩන්ඩ පටන් ගන්න ඕනේ. ඒ භාවනාවට සුදුසු ඒවත් බුදුහාමුදුරුවෝ මේකෙදි කියනවා සුදුසුම සතර සතිපට්ඨානයයි. නේද? කායානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා කියන මේ සතිපට්ඨාන ටික වඩන්න. වඩද්දි සිහිය දියුණු වෙනවා, සමාධිය වර්ධනය වෙනවා. සතර සතිපට්ඨානය තුළ ඔබට අන්න දැන් ලැබිය යුතු චිත්ත ඒකාග්‍රතාවය ලැබෙන්න පටන් ගන්නවා. බුදුහාමුදුරුවෝ කියන හරියට ඇතා දමනය වුණා වගේ. හැබැයි මේ එක තැනකදීවත් කලබල වෙන්න එපාකෝ අන්තිම තැනට යනකම්. අර ඇතාව හේවිසිනාද වට කරගෙන ඊතල වලින් ඇනෑනක් කුලප්පු කරලා බැලුවානේ. ඒ තරමට එනකම් දැන් මං යුද්ධ භූමියට යන්න ඕනේ කියලා හිතන්න එපා කිව්වා. සතර සතිපට්ඨානය වඩද්දි බුදුහාමුදුරුවෝ දේශනා කරන ප්‍රථම ධානයේ, දෙවන ධානයේ, තුන්වන ධානයේ, හතරවෙනි ධානයත් එතනනුත් එහාට යන්න. එහෙම හිත දියුණු කර කර ඉඳිද්දී ඔබට මං ඉස්සෙල්ලා කොහෙද හිටියේ? ඊට කලින් කොහෙද හිටියේ? ඊට කලින් කොහෙද මං හිටියේ? පුබ්බේ නිවාසා නුස්මතිය. පෙරවිසූ කඳ පිළිවෙල දක්නා නුවණ. ඊට පස්සේ බලනවා ලෝකයේ දිහා මේගොල්ලෝ කොහෙද හිටියේ? මේගොල්ලෝ ගිහිල්ලා උපදින්නේ කොහෙද? ඊළඟට මේගොල්ලෝ ගිහිල්ලා උපදින්නේ කොහෙද? සත්‍යයේ උපත විපත චුතූපපාත ඥානෙ. ඒවා බල හිටියත් හරියන්නේ නැහැ. මං සියලු කෙලෙස් නැති කරන්න ඕනේ. ආශ්‍රවයන් අපි ගාව තියෙනවා. මේවා ටික නැති කරන්න ඕනේ. අන්න විදර්ශනාවට හිත යොමු කළා දකින්නවා. එතකොට බුදුහාමුදුරුවෝ කියන යාට පහළ වෙනවා ආසවක්ඛේ ඥානෙ. ආසවක්ඛේ කියන්නේ සියලු කෙලෙසුන් නැසීමෙන් ලබන ඥානෙ. දැන් ඇතා දාන්තද නැද්ද? දාන්ත. එයාට බුදුහාමුදුරුවෝ කියනවා අර හීල වෙච්ච ඇතා වගේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ආයි එයා තමයි රාජකීයම කෙනා. එයා තමයි වටිනම කෙනා. ඔන්න බුදුහාමුදුරුවෝ දාන්ත භූමියට පත් වෙන හැටි දේශනා කරපු සූත්‍රය. එනිසා උඩින් පින්වත්නි බලලා කාගෙන්වත් ප්‍රශ්නයක් අහලා ඒකට උත්තරයක් ලැබුණු පළියට ප්‍රායෝගිකව මේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න බෑ. පීනන්න ඉගෙන ගන්න නම් අපි ගඟට බහින්නම ඕනේ. මෝදට බහින්නම ඕනේ. ගොඩ ඉඳන් බෑනේ. ස්විමින් වලට කෝසස් කරාට ගොඩ ඉඳන් පීනන්න බෑ. එනිසා දන්ත භූමියටපත් වෙන ආකාරය විස්තර කළා. මේ සූත්‍රයේ අවසානයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන්ගේ රහතන් වහන්සේ සීතලට, උෂ්ණත්වයට, බඩගින්නට, පිපාසයට,
මැසි මදුරුවන්ගේ කරදරවලට, ජීවිතයට එන කටුක කරදරවලට, මිනිස්සුන්ගේ පීඩාවලට, ශාරීරික වේදනාවලට, ලෙඩ රෝගවලට කිසිම බයක් නෑ. හරියට වට කරගෙන ගැහුවත් හෙලවෙන්නේ නැති ඇතා වගේ. ඒ විතරක් නෙමෙයි, සියලු රාග, ద్వේෂ, මෝහ නිරලු කසට වගේ කහට ටිකක් අයින් කරලා දැම්මා වගේ උන්වහන්සේ බොහෝම දක්ෂයි. ආගන්තුක සත්කාරයේ තියෙනවා. දක්ෂිනාවට නිසි උන්වහන්සේ ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලි කරණීය කියන ගුණයන්ගෙන් යුක්තයි. බුදුහාමුදුරුවෝ දැන් අහනවා අන්තිම ප්‍රශ්නේ. අචිරවත මොකද හිතන්නේ? යම් කිසි කෙනෙක් දාන්ත භූමියට යන්නේ නැතුව බාල කාලේ මලොත් එයා දාන්තද? නෑ ස්වාමීනි, දාන්ත නෑ. එයා තරුණ කාලේ මලොත් දාන්තද? දාන්ත නෑ. වයසට ගිහිල්ලා මලක් දාන්තද? දාන්ත නෑ. හැබැයි දාන්ත භූමියට ගිහිල්ලා බාල කාලේ මලක් එයා දාන්ත කෙනෙක්. වැඩිහිටි වයසේදී මලක් දාන්තයි, වයසට ගිහිල්ලා මලක් දාන්තයි. මොකද මේ කියන්නේ? බාල, තරුණ, මහලු කොයි වයසේ මලක් කෙලෙස් සහිතව මැරුණා නම් දමනය වෙච්ච මරණයක් නෙමෙයි. කෙලෙස් රහිත වෙන්න උත්සාහ කරන්නේ. එනිසා මේ දාන්ත භූමි සූත්‍රය ඇසුරින් ඔබ අහපු බණ දාන්ත භාවයට පත්වීම පිණිසම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න.